හායි යාළුවනේ මං අද මේ කඩේ ඉන්න ගමන් තමයි වීඩියෝ එක කරන්නේ. මේ තමයි මගේ අලුත් කඩේ. මට මේකේ ඉඳන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බැරි වුණානේ. මේ ඉතින් මගේ පුංචි කඩේ. රීලෝඩ් එකක් දානවා, print out එකක් ගන්නවා. මම ඔයගලන්ට මුලින් පෙන්නුවානේ මේක ඕපන් කරපු දවසේ. ඊට පස්සේ විස්තර මුකුත් කියන්න බැරි වුණානේ. දැන් මේකේ ඉන්න ගමන් මම ඔයගලන්ට මේක ගැන කියන්නම්. ඉතින් ටොෆ් වර්ග ඒව පොඩ තියෙනවා. තව බඩු ඉතින් ටික ටික තියෙනවා. අද මම කඩේ ටිකක් ඇරලා ඊට පස්සේ පුතා කිව්වා යාළුවොත් එක්ක දැන් ඒගොල්ලෝ සරුංගලයක් හැදුවා. දැන් මේ සරුංගලය හදලා දැන් මේගොල්ලන් සරුංගල යවන්න හදනවා. මට දැන් බයයි තනියෙන් මේගොල්ලන් යවන්න. මේගොල්ලෝ සරුංගලේ හදන ඒවා ඔක්කොම මම ඉතින් දැන් වීඩියෝ කළා. මේ මං මමත් එන්නම් ඕගොල්ලොත් එක්ක යන්න කියලා. දැන් ඒගොල්ලෝ මේ සරුංගලයක් හදනවා. මේක හදාගෙන සරුංගලේ යවන්න හදනවා. ඉතින් දැන් ඔන්න හදන විදිය තමයි මේ පුතයි යාගේ යාළුවෙකුයි එකතු වෙලා තමයි මේ සරුංගලේ හදන්නේ. මේ සරුංගලේ හදන්නේ අර ඩස්බින් බෑග් කියන්නේ අන්න ඒ වයින් තමයි මේ හදුවේ දැන්. දැන් හදලා ඉවරයි. දැන් මේ තව හදපු දෙකක් තියෙනවා. එතකොට සරුංගල් 3ක් තියෙනවා. දැන් මේ 3 දෙනෙක් එක්ක යවන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මේගොල්ලෝ සරුංගල් යන්නයි හදන්නේ. දැන් මට තනියෙන් මේගොල්ලන් යවන්න බෑ. දැන් මටත් යන්න වෙනවා. දැන් මමත් යන්න ලෑස්ති වෙලා ඉන්නේ වෙලට. මේගොල්ලන්ගේ පස්සෙන් මම ගියා. මාව දාලා මේගොල්ලෝ යනවා ඉස්සර වෙලා. මම මේ මෙහි ඒගොල්ලෝ පේන දෙක් මානෙක නෑ ගිහිල්ලත් ඉවරයි. මෙල මැදේ මං යනවා දැන්. කතා කරාට නෑ කොහෙද මන් දන්නේ. දැන් මේ පුතාලා සරුංගල් යවන්න ගියා. ඒගොල්ලෝ ඉස්සර වෙලා යනවා. දැන් මේ මම ඒගොල්ලන්ගේ පස්සෙන් යනවා මාව දාලා ඒගොල්ලෝ ගිහිල්ලා. අර ඈත යනවා. මං ඉතින් මේ පස්සෙන් යනවා. දැන් නතර වෙලා ඉන්නවා එකක්. මේ හරියම ලස්සන වෙල්යායක් මැද තමයි මේ අපි ඉන්නේ දැන්. මේගොල්ලෝ මේ සරුංගල යවන්න ඇවිල්ලා තියෙන්නේ මේ බෙල්ල මැද්ද. උදේ ඉඳන් අමාරුවෙන් හදලා දැන් මේ සරුංගලේ තරගෙන ඉතින් ඔය 3 දිනක් ආවා. හැබැයි දැන් දෙන්නයි ඉන්නේ. අනිත් කෙනා කොහේ ගිහිල්ලත් දන්නේ නැහැ. දැන් සරුංගල් දෙකක් එනවා අනිත් සරුංගලෙත් නැහැ. එයාත් නැහැ සරුංගලෙත් නැහැ. දැන් ඉතින් ඔන්න අපි යනවා මේ මාර වැඩක් වෙන්නේ ඉන්නේ. ඔන්න හතර පැත්තම කරවල කරගෙන ඇවිල්ලා දැන් ඔන්න පොත ගහනවා. අයියෝ මාර වැඩේ කියන්නේ මල වැඩක් තමයි උනේ. දැන් වැස්සේ කොහොමද සරුංගල් යවන්නේ? මාර සරුංගලේ දැන් කොහොමද මේ වැස්සේ සරුංගලේ යවන්නේ? දැන් අර දුවල මේ අපි යනවා මේ පොත ගහනවා. මේ ළමයින්ට නම් ගාණක් නැහැ. අර ඈත මඩුවක් පේනවා. අන්නේ මඩුවටවත් යන්න ඕනි කියලා දැන් මේ ඉක්මනට යනවා. අද නාන්න වෙන්නේ හොඳේ. යම් බලන්න මේ අර මඩුවට ඒගොල්ලෝ නම් දිව්වා මට දුවන්න බෑ. අයියෝ මට වලේ මට මෙතනින් යන්නේ කොහොමද මන්දා. අර මේ මොන්න මේ මෙතන කවුන්නවා තියෙනවා මට පණින්නත් බෑ මේ. අයියෝ අර මට ගොඩේ අම්මෝ යන්තම් පැනගත්තා මම මෙතනට ආවා නැත්තම් මඩුවට ආවේ. දැන් මේගොල්ලෝ සරුංගල් දෙක දාලා මාවත් මඩුවේ දාලා අර වැස්සේ දුවනවා අන්නරි. අර දැන් එක්කෙනෙක් සරුංගලේ අරගෙන යා නැහැ පැත්ත පළාතක. දැන් මේ වැස්ස හන්දා මේ අර මේ පැත්තේ මේ මඩුව අයිකාර මේ ඇන්ටි කෙනෙක් ඉන්නවා මේ වගා කරන ඇන්ටි කෙනෙක් එයත් ඉන්නවා මේ මඩුවට. දෙවෙනමනේ ඒගොල්ලෝ ඉන්න මඩුව මේක. වෙලාවට මේ මෙතනක් හරි මේ බෙල ඇද්ද තිබුණේ. නැත්තම් මේ ඇස්සට අම්පා නාන අර ළමයි ටික තෙමෙනවා මේ එක සරුංගලයක් කඩාගෙන ගිහිල්ලා කියලා අන්නරේ යනවා හොයන්න.
අනිත් එක්කිනා නෑනේ යාවත් බලන්න කියලා කියලා. මේ දැන් වටේම වහිනවා. ඔය පේනවද? අර මේ සීයා කෙනෙකුත් එනවා මේ වගා කර කර හිටපු ඒගොල්ලන්ගේ කොටු තියෙනවනේ මේ වටේ. ඒ කොටු වල ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා වගා කරනවා. ඒ වගා කරනකොට වැස්ස ආවම තමයි මෙතනට එන්නේ. දැන් මේ මෙතනට එනවා ඒගොල්ලෝ කට්ටිය ආවා මෙතනට. මාත් එකේ ඉන්නේ. අන්න පේනවද අර දුවන්නේ එක්කෙනෙක් අන්න දුවනවා. දෙරෙප්පු දෙක අතේ තියන් දුවන්නේ. ඒ වුණාට වැස්ස හොඳටම ඔය කිසි ගානක් නෑ අර අනිත් දෙන්න දෙතන අන්න එතන ඉන්නවා. අර ඈත පේනවද? ඇත්තටම මේක මාරම අත්දැකීමක් වුණා අපිට. මොකද මහා වැස්සේ මන්න කවදාවත් මෙහෙම වෙලක තෙමිලා නෑ. මේ ළමයි ටික අර තෙමෙනවා කිසි ගානක් නැතුව. මේ ඔහේ ඉන්නවා මේ මඩුවක් තෙමෙනවා. මේ ඇඬිලා හදනවා. ඒ වුණාට මඩුව හොදටම තෙමෙනවා. ඒත් මේ අපිට පිට වුණා මේ වෙලාවේ මේ මඩුව පොඩ්ඩක්. මේ චොර චොර ගාලා වතුර වැටෙනවා. ඒ තරමට වැස්ස. ඒකයි මේ. අර වතුර බේරෙනවා අසින්. ඇදුවට වැඩක් නැහැ. අර ඉටිකොලයක් දාලා තියෙන්නේ. ඒ ඉටිකොලේ අසින් වතුර වැටෙනවා. මේ ආවට පරිසරය හරි ලස්සනයි. එළම ඇත්තේ මේ අර මාර ස්වභාවික මේ පරිසරයක් නේ. අර වැස්ස ඈතින් වැස්ස වහිනකොට බලන්න මඩුව මැද්දේ. මට නම් හරි ආසයි. මේගොල්ලෝ පස්සෙන් ඇවිල්ලි ඉවරලා මටත් මාරම දෙකීමක් වෙයික. මේ උනේ. ඒ වුණාට මට දැන් හිතේ තියෙන්නේ මේ ළමයි ටික අන්න අර විල මැද්දේ තෙමෙන එකට. අර තෙමෙනවා හොඳටම දැන් ඈත ගෝ. මට ප්‍රියංකස් මෙවිලා දැන් අන්න බලන්න අන්න අර තුන් දෙනා ඉන්න තැන පේනවද? අන්න බලන්න අර ඈත ඉඳන් අත වන්නනවනේ. දන්නවා මං එන්නේ නෑ කියලා. අර කිසි ගානක් තියනවද බලන්න. අර හොඳටම තෙමෙනවා. අන්න අර හොඳටම තෙමෙනවා. අන්න හරි කඩාගෙන දුවනවා. දැන් සරුංගලේ කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. අර ඒක සරුංගලයක්. ඒක හොයන්න මේගොල්ලෝ දුවනවා. දැන් මේ තුන් දෙනාම එක සරුංගලයක් පස්සෙන් දුවන්නේ වැස්සක් වහිනවද කියලාවත් ගානක් නැහැ. මට නම් යන්න විදිහක් නෑ දැන් පස්සේ. සරුංගලේ හොයන් එනකම් මම මෙතනට වෙලා ඉන්නයි තියෙන්නේ. දැන් නම් වහින එක ටිකක් අඩු වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් යන්න පුළුවන් එළියට. දැන් මම යනවා එළියට බලන්න. ඔලු ගියේ පැත්තට හොයාගෙන යන්න පොඩ්ඩක්. දැන් මෙතනින් මේ පැත්තට තමයි යන්න ඕනේ. ඒ වුණාට එතනින් පාර වහලා අර මේ වැටක් බැඳලා. අර ඇන්ටිලා කියනවා එතනින් යන්න එපා කියලා. අනේ මන්ද මේ ළමයි කොහේ ගියාද කියලා. මේ පැත්තෙන්වත් යන්න ඕනේ බලන්න. දැන් මේ මෑවැල් වගේක් තියෙනවා ලස්සනට හැදිච්ච. මේ පැත්තෙන් ගිහිල්ලා යන්න කියලා කිව්වේ. ඔය හරියෙන් හැරෙන්න තියෙනවා. මේ තියෙන මෙන්න මෙතනින් වෙන්නේ නැති. මෙතනින් පැනලා යනවා බලන්න. කුඹුරක් මැද්දේ විල් යාය.
දිගටම මේ බණ්ඩක්ක ගස් හිටවල තියෙන්නේ. බණ්ඩක්ක හිටවල තියෙන්නේ. මේ ළමයින්ට මේවා යන්න එපා කියන්නේ මේවා පොඩි කරලා දාන හන්ද වෙන්නේ නැති. මේ දෙපැත්තෙන් මේ පැත්තේ මේ දොළ පාරක් වගේ තියෙනවා. මේ කුඹුරට වතුර මේ කුඹුරු වලට වතුර එන දොළ පාර වෙන්නේ නැති මේ කරවිල වැල් වගේක් තමයි මේ හිටවලා තියෙන්නේ. මේ කරවිල හිටවලා තියෙනවා. වගාවන් මැද්දෙන් මම මේ ඇවිදගෙන යනවා. අර තියෙන වතුර දොළ පාර. හරිම සුන්දර පරිසරයක්. ඉතින් අවස්ථාව පොඩ්ඩක් අවුල් වුණා තමයි. ඉතින් මේගොල්ලෝ මේ අපි ලස්සනට මේ සරුංගල් යවන වීඩියෝ එකක් කරන්නයි ආවේ. අන්තිමට සරුංගලුත් නෑ ළමයිනුත් නෑ. මම යනවා දැන් මේගොල්ලන්ව හොයාගෙන. ගොමත් තියෙනවා. මේ අයියෝ අගල් වලින් පැනගෙන මේ ළමයි කොහොම මේව දිව්වොත් නැහැ. අරග මේ කාණුවේ නම් ලස්සනට මේ මලුත් පිපිලා තියෙනවා. ඕලු මල් නෙළුම් මල්ද මොකක්ද නෙළුම් මල් පිපිලා තියෙනවා. දිගටම දැන් යන්නයි තියෙන්නේ. පාරක් තියෙනවා ඉතින් පොඩියට. මේ පාර දිගේ යනවා ළමයි පේන තෙක් මානික නෑ. ළමයි අතර මං වෙලාද මං අතර මං වෙලාද කියලා නම් හිතා ගන්න බැරුවයි ඉන්නේ. මට කොහෙද කියලා මේ හිතා ගන්න බෑ. යනවා මාත් ඔහේ දිගටම යනවා. මේ කොහින් හරි මේ බලන්න ඉපේ. මේ ළමයි නෑ. ඌනේ තාම නෑ. පේන තෙක් මානික නෑ. කතා කර කර මම මේ යන්නේ. ඒ වුණත් නෑ. ඉතින් මේ හරි මේ නිකම් වෙලකුත් නෑ වගේ. දැන් මේ පාළු නිකම් පැත්තක් තියෙන්නේ. සතුත් ඉන්නවද මන් දන්නේ. අර ඇන්ටිලා කිව්වා මේ හරිය මේගොල්ලෝ දුවනවා දැකලා මේ මොනරෙක් ඉඳලා ඉවර වෙලා මේ ඌත් ගියා කියලා. ඒ කියන්නේ මේ හරිය මොනරෙකුත් ඉන්නවා. දැන් මම මේ හරියේ යනවා. තව පාර තියෙනකම් මම යනවා බලන්න මේගොල්ලෝ මෙතනින් කොහාටද ගියේ කියලා. සරුංගල් පේන්නෙත් නෑ මට. ළමයි පේන්නෙත් නෑ. මේ හරියේ මං හිතන්නේ ගඟක් නම් තියෙනවා ඉස්සරහට. අපි පස්සේ දවසක එමු. අද නම් මට ගඟවල් බලන්න නෙමෙයි මුකුත් බලන්න බෑ. මම මේ දැන් මේගොල්ලෝ හම්බුනේ නැත්තම් මම යනවා දැන් මගේ ෆෝන් එකේ chargeුත් ඉවරයි. දැන් මං තව ටිකකින් මේ හැරෙනවා. බලමු මේ පාර කොහෙන්ද ඉවර වෙන්නේ කියලා බලන්නයි මම මේ යන්නේ. නැත්තම් මට එන්නවත් පාර මතක නැතුව යනවා. හිතන්නේ මේ ගඟටම තමයි මේ පාර තියෙන්නේ. ගඟ ළඟින් ඉවර වෙන්න වෙන්නේ නැති. ඕ මේ ඇල පාර අයින දිගටමනේ යන්නේ. ඉතින් යාළුවනේ අද මම ආවේ අපි වීඩියෝ එකක් ගන්න මේගොල්ලන් සරුංගල් යවනවා. ඒ වුණාට වැඩේ කරගන්න හම්බුනේත් නෑ. සරුංගලුත් නෑ ළමයිත් නෑ. අන්තිමට මට යන්න පාරත් මතක නැති වෙයිද දන්නේ නෑ. මම දැන් හිතන්නේ මෙතනින් ඇරිලා මම යනවා කියලා. ආයි දවසක පුතාලත් ආවට පස්සේ කට්ටියත් එක්කම අපි මේ පැත්තේ ඇවිල්ලා හොඳ වීඩියෝ එකක් කරමු. එතකන් ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකම් මගේ වීඩියෝ එක බැලුවා නම් එහෙම මට කැමති නම් ලයික් එකක් දාන්න. කාට හරි බලන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට සුබ දවසක්.